नमस्ते आप सभी को। कैसे आप लोग? पहले हमने क्या चर्चा किया? पहले पार्ट को हमने 25 जानवरों के नामों के बारे में चर्चा किया। आज भी और भी जानवरों के नामों के बारे में चर्चा करेंगे। පෙර පාඩමතුර අපි සත්තු 25ක නම් සාකච්ඡා කරා. හදත් අපි තවත් අලුත් සත්තුන්ගේ ගැන සාකච්ඡා කරමු. ඔබ දන්නවා පෙර පාඩමේ සාකච්ඡා කරපු සත්තු 25ක නම්. දැන් ඉදිරියට අපි සාකච්ඡා කරන්නේ තවත් අලුත් සත්තු ගැන. අද අපේ මුල්ම සත්වයාගේ නම තමයි බල්ලා. මොකද්ද බල්ලා? බල්ලා. බල්ලා. බල්ලට හින්දියෙන් කියන්නේ මොකද්ද? බල්ලට හින්දියෙන් කියන්නේ කුත්තා කියලා. මොකද්ද කුත්තා? බල්ලට හින්දියෙන් කියන්නේ කුත්තා. කුත්තා. බල්ලා. හින්දි වලින් කියන්නේ කුත්තා. මීළඟට සත්වයාගේ නම තමයි පූසා. මොකද්ද පූසා? පූසා. පූසා. පූසට හින්දියෙන් කියන්නේ මොකද්ද? පූසට හින්දියෙන් කියන්නේ බිල්ලි කියලා. මොකද්ද බිල්ලි? බල්ලා කියන්නේ කුත්තා, පූසා කියන්නේ බිල්ලි. 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 පූසා කියන්නේ බිල්ලි. මීළඟ සත්වයා තමයි මුවා. මුවා. මුවාට හින්දි වලින් කියන්නේ මොකද්ද? මුවාට හින්දි වලින් කියන්නේ හිරන් කියලා. හිරන්. මුවා. මුවා. මුවාට හින්දියෙන් කියන්නේ අපි හිරන් කියලා. හිරන්. 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 මුවාට හින්දියෙන් කියන්නේ අපි හිරන් කියලා. හිරන්. මීළඟ සත්වයා තමයි හූරා. 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 pig. හූරාට හින්දියෙන් කියන්නේ මොකද්ද? සූහර් කියලා. සූහර්. මුවා හිරන් නම් හූරා කියන්නේ සූහර්. 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 මොකද්ද? හූරා. හූරාට කියන්නේ හින්දියෙන් සූහර් කියලා. සූහර්. මීළඟ සත්වයා තමයි කුකුලා. කුකුලට හින්දියෙන් කියන්නේ මොකද්ද? කුකුලට හින්දියෙන් කියන්නේ කුකුලා. කුකුලා. හරි. කුකුලට හින්දියෙන් කියන්නේ මොකද්ද? කුකුලට කියන්නේ මුර්ගි. 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 බල්ලා කියන්නේ කුත්තා, පූසා කියන්නේ බිල්ලි, මුවා කියන්නේ හිරන්, හූරා කියන්නේ සූහර්, කුකුලා කියන්නේ මුර්ගි. දැන් සත්තු පහක නම් ඔබ දැන් දන්නවා. තවත් අපි යන් අලුත් සත්තු නම් ටිකක් ඉගෙන ගන්න. කිඹුලා. කිඹුලාට හින්දියෙන් කියන්නේ මොකද්ද? කිඹුලාට හින්දියෙන් කියන්නේ මගර්මච්. මගර්මච්. කිඹුලා. මොකද්ද කිඹුලා? කිඹුලාට හින්දියෙන් කියන්නේ මොකද්ද? කිඹුලාට හින්දියෙන් කියන්නේ मगरमच्छ. मगरमच्छ කියලා. मगरमच्छ. मगरमच्छ. කිඹුලා. කිඹුලාට හින්දියෙන් කියන්නේ मगरमच्छ කියලා. මොකද मगरमच्छ. මීළඟ සත්වයා තමයි ගෙම්බා. මොකද්ද? ගෙම්බා. ගෙම්බා. ගෙම්බාට හින්දියෙන් කියන්නේ මොකද්ද? ගෙම්බාට හින්දියෙන් කියන්නේ මෙන්ඩක්. ගෙම්බාට හින්දියෙන් කියන්නේ අපි මෙන්ඩක් කියලා. මෙන්ඩක්. මෙන්ඩක්. මාපාන ඩ. මෙන්ඩක්. ගෙම්බා. ගෙම්බාට අපි හින්දියෙන් කියන්නේ මෙන්ඩක්. මොකද මෙන්ඩක්. මීළඟ සත්වයා තමයි කොටලුවා. කොටලුවා. කොටලුවට හින්දියෙන් කියන්නේ මොකද්ද? කොටලුවට හින්දියෙන් කියන්නේ කච්චර්. කොටලුවට හින්දියෙන් කියන්නේ කච්චර් කියලා. කච්චර්.
කච්චර්. මොකද කොටල වල හින්දියෙන් කියන්නේ කච්චර්. කච්චර් කියලා. ඊළඟ සත්වය තමයි ගෝරිල්ලා. මොකද ගෝරිල්ලා. 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 ගෝරිල්ලාට හින්දියෙන් කියන්නේ මොකද්ද? ගෝරිල්ලාට හින්දියෙන් කියන්නේ අපි වන් මානුස්. මොකද්ද? ගෝරිල්ලාට හින්දියෙන් කියන්නේ වන් මානුස් කියලා. වන් මානුස්. වන් මානුස්. ගෝරිල්ලාට හින්දියෙන් කියන්නේ වන් මානුස්. වන් මානුස් කියලා. වන් මානුස්. ඊළඟ සත්වයා තමයි දිවියා. දිවියට හින්දියෙන් කියන්නේ මොකද්ද? දිවියට හින්දියෙන් කියන්නේ තේන්දුවා. දිවියට හින්දියෙන් කියන්නේ තේන්දුවා කියලා. තේන්දුවා. තේන්දුවා. දිවියට හින්දියෙන් කියන්නේ තේන්දුවා කියලා. මොකද තේන්දුවා. තේන්දුවා. බල්ලා කියන්නේ කුත්තා, පූස කියන්නේ බිල්ලි, මුවා කියන්නේ හිරන්, හූර කියන්නේ සුහර්, කුකුලා කියන්නේ මුර්ගී, කිඹුලා කියන්නේ මගර්මච්, ගෙම්බ කියන්නේ මෙන්ඩක්, කොටලුවා කියන්නේ කච්චර්, ගෝරිලා කියන්නේ වන් මානුස්, දිවියා කියන්නේ තේන්දුවා. තේන්දුවා. හරි දැන් අපි සත්තු 10කගේ නම් දැන් ඔබ දන්නවා. තවත් අපි ඉදිරියට යමු. තවත් අලුත් සත්තුගේ නම් පිළිබඳව සාකච්ඡා කරන්න. ඊළඟ සත්වයාගේ නම අපි බලමු. දැන් එදා සත්තු 25යි දැන් සත්තු 10යි. ඔබ දන්න දැන් සත්තු 35කගේ නම් හින්දි වලින් දන්නවා. සත්තු 35කගේ නම් හින්දි වලින් දන්නවා. ඊළඟට අපි අලුත් සත්තු ගැන සාකච්ඡා කරමු. ඉපොපොටේමස්. ඉපොපොටේමස්. සත්තු අතේ ඉපොපොටේමස් කළු මාත් එක්කන. අන්නේ ඉපොපොටේමස්. ඉපොපොටේමස් නේ හින්දියෙන් කියන්නේ මොකද්ද? ඉපොපොටේමස්. ඉපොපොටේමස්. මොකද්ද? ඉපොපොටේමස්. ඉපොපොටේමස් කියන්නේ මොකද්ද? හින්දි වලින්. දරියයි ගෝඩා. දරියයි ගෝඩා. ඉපොපොටේමස්. මොකද්ද? දරියයි ගෝඩා. දරියයි ගෝඩා. දරියයි ගෝඩා. දරියයි ගෝඩා. ඉපොපොටේමස් ද හින්දියෙන් කියන්නේ දරියයි ගෝඩා. දරියයි ගෝඩා. හරි. ඊළඟ සත්වයා තමයි රයිනෝසිරස්. රයිනෝසිරස්. නායහුල් හරක් වගේ දෙන ඉස්සෙන් නාය. රයිනෝසිරස් ඔබ දන්නවා. රයිනෝසිරස්. රයිනෝසිරස් හින්දියෙන් කියන්නේ මොකක්ද? රයිනෝසිරස්. 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 රයිනෝසිරස් හින්දියෙන් කියන්නේ මොකක්ද? ගැන්ඩා. රයිනෝසිරස් හින්දියෙන් කියන්නේ අපි ගැන්ඩා කියලා. ගැන්ඩා. ගැන්ඩා. ඉපොපොටේමස් කියන්නේ දරියයි ගෝඩා. රයිනෝසිරස් කියන්නේ ගැන්ඩා කියලා. මොකද ගැන්ඩා. රයිනෝසිරස් කියන්නේ ගැන්ඩා. 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 ඊළඟ සත්වයා තමයි ගොළුබෙල්ලා. 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 ගොළුබෙල්ලාට හින්දියෙන් කියන්නේ මොකද්ද? ගොංගා. මොකද්ද? ගොංගා. ගොළුබෙල්ලාට හින්දියෙන් කියන්නේ ගොංගා. ගොංගා. ඉපොපොටේමස් දරියයි ගෝඩා. රයිනෝසිරස් ගැන්ඩා. ගොළුබෙල්ලාට කියන්නේ ගොංගා කියලා. ගොංගා. ඊළඟ සත්වයා තමයි ඩයිනෝසිරස්. ඩයිනෝසිරස්.
ඩයිනෝසිරස් ඩයිනෝසිරස් සිරස් ඩයිනෝසිරස් ඩයිනෝසිරස් මට ඩයිනසෝර් කියලා කියනවා. ඒ කියන්නේ ඩයිනෝසිරස් නැත්නම් ඩයිනසෝර් සිංහල අපි ඩයිනසෝර් ඩයිනෝසිරස් ඩයිනෝසිරස් දෙන්න මේක වගේ ඩයිනෝසිරස් එහෙම නැත්නම් ඩයිනසෝර් කියලා කියනවා. ඩයිනසෝර් දැන් ඩයිනෝසිරස් ඩයිනෝසිරස් ඩයිනසෝර්ට හින්දියෙන් කියන්නේ මොකද්ද? ඩයිනාසෝර්. මොකද්ද? ඩයිනාසෝර් කියලා. ඩයිනසෝර් හින්දි වලින් කියන්නේ ඩයිනාසෝර්. මීළඟ සත්වයා තමයි චිම්පන්සියා. මොකද? චිම්පන්සියා. මොකද? චිම්පන්සියා කියන එක. චිම්පන්සියා කියන්නේ චිම්පන්සියා. චිම්පන්සියාට හින්දි වලින් කියන්නේ මොකද? චිම්පන්සි. චිම්පන්සියෙන් හින්දියෙන් කියන්නේ චිම්පන්සි කියලා. chimpanzee is chimpanzee නැත්නම් chimpanzee chimpanzee හින්දියෙන් කියන්නේ chimpanzee hippopotamus දරියයි घोड़ा rhinoceros ගැන්ඩා ගොළුබෙල්ලා ගොංගා ඩයිනෝසිරස් එමර ඩයිනෝසෝර් කියන්නේ ඩයිනෝසෝර් chimpanzee කියන්නේ chimpanzee කියලා තමයි කියන්නේ. දැන් ඔබ තවත් සත්තු පහකගේ නම් දන්නවා. අපි තවත් සත්තු පිළිබඳව සාකච්ඡා කරමු ඉදිරියට යම් පාඩම අරගෙන. දැන් සත්තු 15ක් දන්නවා. මීළඟ සත්වයාගේ නම තමයි කැංගරුවා. කැංගරුවාට හින්දියෙන් කියන්නේ කංගාරු කියලා. කැංගරුවාට හින්දියෙන් කියන්නේ මොකද්ද? කංගාරු. कैंगरू हिंदी क्या कंगारू. कंगारू ऑस्ट्रेलिया में रहता है. कैंगरुआ ऑस्ट्रेलिया की बात नहीं, कंगारू ऑस्ट्रेलिया में रहता है. कंगारुआ का देश ऑस्ट्रेलिया के कंगारुआ के रट ऑस्ट्रेलिया मातृभूमि. कंगारुआ का मातृभूमि ऑस्ट्रेलिया है. कंगारुआ के इंडियन क्या कंगारू केला. मीलांग सत्य तमई हूना ගෙවල් වල ඉන්නවා බිත්ති වල දීවාර पर चिपकली. ඒ කියන්නේ ඕනට හින්දියෙන් කියන්නේ चिपकली කියලා. මොකද්ද चिपकली? ඕනට හින්දියෙන් කියන්නේ चिपकली කියලා. चिपकली हूना බිත්තිය මත හිසිදිනවා. चिपकली दीवार पर है. चिपकली කියන්නේ ගෙවල් වල බිත්ති ඉන්නේ. ඒතකොට चिपकली दीवार पर है. चिपकली घर में है. ये मत गे तुलसी दिनो घर में है. चिपकली हूनट हिंदी के ना चिपकली केला. මොකද चिपकली. मीलंग सत्वය තමයි चीटा. चीटा हिंदी කියන්නේ चीता. चीता केला. මොකද चीटा हिंदी කියන්නේ चीता. चीटा තමයි වේගවත්ම සත්වයා. වේගයෙන් දුවනවා.
चीता शोर से दौड़ता है කියන්නේ වේගයෙන් දුවනවා शोर से කියන්නේ වේගවත්ම සත්වයා තමයි चीता चीता කියන්නේ හින්දු වලින් चीता चीता ඊළඟට අපි සාකච්ඡා කරමු ඊළඟ සත්වයා තමයි zebra මොකද්ද zebra කියලා zebra 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 කියන්නේ zebra ට හින්දියෙන් කියන්නේ මොකද්ද zebra 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 කියලා. ඒ කියන්නේ zebra ට zebra කියලා තියෙනවා. එහෙම නැත්නම් අපිට මේමන් ලියන්න පුළුවන් zebra. ඒ කියන්නේ zebra ට හින්දි වලින් zebra 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 කියලා අපි කියනවා. ඊළඟ සත්වය තමයි කබල්ලෑවා. 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 කබල්ලෑවට අපි හින්දියෙන් කියන්නේ මොකද්ද? කබල්ලෑවට හින්දියෙන් කියන්නේ සල්කෝර්. සල්කෝර් කියලා කියනවා. කියන්නේ කබල්ලෑවට අපි හින්දියෙන් කියනවා සල්කෝර් කියලා. සල්කෝර්. සල්කෝර්. එහෙම නැත්නම් සල්කෝර් එහෙම නැත්නම් පැන්ගෝලින් කියලා කියනවා. පැන්ගෝලින්. पेनगोलिन पेनगोलिन ඒ කියන්නේ කබල්ලෑවට හින්දි කියනවා සල්කෝර් එහෙම නැත්නම් පැන්ගෝලින් කියලා කියන පැන්ගෝලින් කබල්ලෑලගේ හැඟමත කොරබදු ඉන්නවා ඔබ දන්නවා දැන් අපි සත්තු පහක් ඉගෙන ගත්තා කැංගරුවා කියන්නේ කංගාරු හුණ කියන්නේ චිප්කලි චීටා කියන්නේ චීතා zebra කියන්නේ zebra එහෙම නැත්නම් zebra කබල්ලෑවට කියන්නේ සල්කෝර් එහෙම නැත්නම් පැන්ගෝලියන් කියලා අපි කියනවා හින්දි වලින් අපි ඊළඟට සාකච්ඡා කරමු තව සත්තු ගැන. ඔබ දන්නවා ඉත්තෑවා. ඉත්තෑවගේ පිටේ කටු තියෙනවා. ඉත්තෑවට හින්දි වලින් කියන්නේ මොකද්ද? ඉත්තෑවට හින්දියෙන් කියන්නේ සයි කියලා. මොකද්ද සයි? ඉත්තෑව. ඉත්තෑවට හින්දියෙන් කියන්නේ ඉත්තෑවා. ඉත්තෑවට හින්දියෙන් කියන්නේ ඉත්තෑවට හින්දියෙන් කියන්නේ සහි කියලා. මොකද්ද සහි? සහි. ඒ කියන්නේ ඉත්තෑවට හින්දියෙන් කියන්නේ සහි කියලා. සහි. සහි කියලා තමයි අපි ඉත්තෑවට හින්දියෙන් කියන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරමු ඩොල්ෆින් කියලා. මොකද්ද ඩොල්ෆින්? ඩොල්ෆින් කියලා කියනවා. ඩොල්ෆින්. ඩොල්ෆින්. ඩොල්ෆින් අපි හින්දි වලින් කියන්නේ මොකද්ද? ඩොල්ෆින්ම තමයි. ඩොල්ෆින්ම තමයි. ඩොල්ෆින්. 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 ඒ කියන්නේ ඉත්තෑවට කියන්නේ සයි කියලා. ඩොල්ෆින් හින්දියෙන් කියන්නේ ඩොල්ෆින් කියලා. ඩොල්ෆින්. මොකද ඩොල්ෆින් කියලා. ඊළඟට සත්‍යය තමයි මූදු අශ්වයා. මොකද මූදු අශ්වයා කියන එක. මූදු අශ්වයා. මූදු අශ්වයා. මූදු අශ්වයට හින්දියෙන් කියන්නේ මොකද්ද? සමුද්‍රී. දැන් මූදු සිංහය කියන්නේ සමුද්‍රී ෂේර්නේ. දැන් මූදු අශ්වය කියන්නේ සමුද්‍රී ගෝඩා කියලා. සමුද්‍රී ගෝඩා. समुद्री घोड़ा घोड़ा समुद्री घोड़ा मूदु भाषा क्या है समुद्री घोड़ा केला समुद्री घोड़ा वाउला वाउला हिंदी क्या मगद वाउला वाउला हिंदी क्या ने चमगादत केला वाउला हिंदी क्या ने चमगादत चमगादत लेकिन वाउला हिंदी क्या मगद चमगादत केला वाउला चमगादत ඊළඟ සත්වයා තමයි මෝරා. මෝරාට හින්දියෙන් කියන්නේ මොකද්ද? මෝරා. මෝරාට හින්දියෙන් කියන්නේ මෝරා. මෝරාට හින්දියෙන් කියන්නේ shark. මොකද්ද? shark මछली. shark මछली කියලා තමයි කියන්නේ මෝරාට. හරි. දැන් ඉත්තෑවට කියන්නේ සහි डॉल्फिन කියන්නේ डॉल्फिनම තමයි डॉल्फिन मूदु आश्चर्य කියන්නේ समुद्री घोड़ा वाउला කියන්නේ चमगादत मोर කියන්නේ shark मछली ඔබ දැන් සත්තු අදත් අපි සත්තු 25 නම් සාකච්ඡා කරා එදත් අපි සත්තු 25 නම් साकච්ඡා करा उस दिन में
25 जानवरों के नाम चर्चा किया, आज भी 25 जानवरों के नाम चर्चा किया। देन सत्तू पनागना, आप 50 जानवरों के नामों के बारे में जानते हैं. සත්තු 50ක නම් දැන් ඔබ දන්නවා. හරි. මේ පාඩම දැන් මම අවසන් කරනවා. तब අලුත් දවසකින් අලුත් පාඩමකින් අපි හමු වෙමු. फिर मिलेंगे. बहुत धन्यवाद आपको. नमस्ते.